මේ වීඩියෝ සිරිස් එකම කියල දෙන්න TensorFlow ගැන. TensorFlow කියන්න ඇතරම මැසින් ලර්නින් වැඩ කරන්න Google එකෙන් අපිට දීල තියෙන ඔපන් සෝස් කල තින්න ලයිබ්‍රිය එක වල දන්න පයිටෝස් කියලක් තින ඒක විල්ල ෆස්බුක් AI රිසර්ච් එකෙන් තම අවට්සෝස් කරේ සොරි ඕපන් සෝස් කරේ ඒවගේම TensorFlow එක තම Google එක ලයිබ්‍රේ එහෙම නම් මේක මුලින්ම වලා TensorFlow එක ඉන්ස්ටෝල් කරගෙන කරන්න ඕන බේසික් වැඩටිකක් තියෙනවා ඒ වගේම බේසික් නොලේජ් එකක් ඕන මේක පයිතන් TensorFlow ෆාලෝ කරන්න මේකේ මං බිල්ඩිම් බ්ලොක්ස් ටික කියලා දෙන්න මුලි දම්ම එතකොට ටෙන්ස්ලෝ එක අපි කොහොමද ටෙන්ස එකක් හදන්නේ ඒ වගේ අපි කොහොමද ඒක ඇරේස් මේම කරන්නේ ඒ වගේම ටෙන්ස්ලෝ එකේ තියෙන ශේප් සේම හදල අපිට අවශ්‍ය විදිර ටෙන්ස එක හදාගන්න කොහොමද තව ඒවගේ නිවරල් නෙට්වක් ක්‍රියේට් කරන්න කොමද අපිටම අවශ්‍ය විදියට ලේස්දාගෙන ඔයාලට මේ වෙබ්සයිට් එකට ගියොත් ගොඩාක් ඩීටේල්ස් බලාගන්න පුළුවන් TensorFlow එක ගැන ඒ වගේම මෙතන තියෙනවා Y TensorFlow කියලා ඒකේ තියෙනවා TensorFlow එකේ ඇතුලේ ඇත්තට මොකද්ද වෙන පරමාර්ථය. ඒතර easy model building අපිට ඇත්තට models ගොඩක් ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම deployment වලටත් ගොඩක් ලේසි. TensorFlow Lite කියලා එකක් තියෙනවා. ඒක ඇත්තටම අපිට embedded models වලට use කරන්න පුළුවන්. ඔයාලා දන්නවනේ Airbnb එක ගොඩක් TensorFlow use කරනවා. ඒ වගේ මෙතන ඔයාලට resources ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන models and data sets තියෙනවා. ඒ වගේ මේවා ගොඩක් කරලා inbuilt කරලා අපිට Keras කියලා තියෙනවා. ඒ API එක අපිට use කරන්න පුළුවන්. ඇත්තටම model data sets මෙයාලා inbuilt හදලා තියෙනවා. අපිට එතකොට download කරගන්න ලේසි එක command එකකින් අපිට data set එක refer කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට බැලුවොත් මේකේ data sets ගොඩක් තියෙනවා. මෙන්න මේ වගේ ඩේටසෙට් අපිට එම්නිස්ට් වගේ අපිට නිකම් මෙහම මෙන්ෂන් කරන්න විතරයි අවශ්‍ය වෙන් මම දැන් පලවිනි විඩියකින් කියල දෙන්න කොහොමද අපි ඩේට සෙට්ටක් කරන මේ කරන්න කියලමයි පලනි විඩියක ම අද කියල දෙන්න කොහොම එක ඉන්ස්ටෝල් කරලා ඒ වගේම කොහොමද අපි ටෙන්ස එකක් හදාගෙන ඒක වැඩ කටයුතු කරගන්න කියන එක මුලින්ම වලට පුළුවන් ඔල්ම කියල දුන්න කොහොමද කොන්ඩ එන්වරන්මට හදාගන්න කියලා ඕපන් සීව එක මම කරද්දි ඔයාලට ඒක බැලුව නැත්තන් ගිහිල බලන්න එක මන්තින කොන්ඩ එන්වරන්මට හදාගන්න හැටි ඒක හදාගත්තර පස්සේ ඔයාලා ඒක ඕපන් කරගන්න එතකොට ඔයාලගේ කොන්ඩ එන්වරන්මට එක නම මෙන්න මෙහෙම වැටෙනවා දැම්මගෙන TF කියල තම තියෙන් ටෙන්ස්ලෝ එකට ම ලේසිට TF කියලතම කොන්ඩ එන්වරන්මට හැදුවේ එහෙමනම් වාල කමාන්ඩක දන්නත්තන් වාලට පුළ මෙම කොන්ඩ ක්‍රියේට් කියල ගහලා නේම් කියලා TF වගේ එකක් දෙන්න දැම්ම මෙතන් හදලා තියන්න මයක එක්සිකුට් කරන්න හැ ඕල ඕපන් සිවි වීඩියෝස් ටික බැලුවනම් බලාගන්න පුළුවන් කොහොමද එන්වරන්මන්ට් එක හදාගන්න ඊට පස්සේ වලට පුළුවන් pip install TensorFlow කියලා දෙන්න මේකෙන් ඇත්තටම TensorFlow library එක අපිට ඉන්ස්ටෝල් වෙනවා අපේ මැසින් එකට ලෝකලේ ඉන්ස්ටෝල් වුණට පස්සේ ඔයාලට මේක ඉන්ස්ටෝල් වෙලාදිගල් හරිට බලාගන්න පුළුවන් ඔයාලට මුලින් පුළුවන් Python ෆයිල් එකක් මෙහෙම හදාගන්න ඒක අපි මුලින්ම අපිට පුළුවන් ඉම්පෝර්ට් කරන්න මෙන්න මේ විදිහට import TensorFlow as tf කියලා ඊට පස්සේ මේ අපේ දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙන version එක බලන්න පුළුවන් මෙන්න මෙහෙම tf.version කියලා මෙතන මේ version ගහලා මෙතනත් underscore දෙකක් මෙහෙම ගහන්න ඕනේ මෙතනත් underscore දෙකයි version එක කලිනුත් underscore දෙකයි version එක පස්සෙත් underscore දෙකයි ගහලා save කරන්න save කරලා ඔයාලට මේක run කළොත් මෙහෙම TensorFlow version එක 2.5.0 කියලා බලාගන්න පුළුවන් ඔයාලා මේ වීඩියෝ එක බලන කාලෙදී තියෙන version එක මෙතනට වැටේ මුලින්ම අපිට ගන්න පුළුවන් බේසික්ම එක්සාම්පල් එක තමයි මේකේ ටෙන්ස් එකක් හදන එක. මෙන්න මෙහෙම මම ටෙන්ස් එකක් හදන එක කියලා දෙන්න. එතකොට මම ටෙන්ස් A කියලා ගන්න. අපිට පුළුවන් මම සිංගල් වැලියු එකක් හදලා පෙන්නන්න. මේකට කියනවා ස්කේල වැලියු එකක් කියලා. constant 8 මේක print කළොත් ටෙන්ස් A එක ඔයාලට බලාගන්න පුළුවන් මෙතන වැටෙනවා tensor 8 shape ඒ වගේම d type එක integer 32 කියලා. දැන් මෙතන ඊට කලින් අපිට මෙන්න මෙහෙම ගොඩක් ලොකු විස්තර වගේ වැටෙනවා.
එන්න මේ වගේ දේවල් තියෙන ඇත්තරම අපිට ගොඩක් කියලාට මේ ලොගින්ස් කරදර එකන අපිට අවශ්‍ය ලොගින්ස් එකක් නෙමනි මේක එත්තකොට අපිට පුළුවන් මේ ලොගින් එක වැටෙන එක ඩීටස්ටික අයින් කරගන්න ඒකට අපිට පුළුවන් ෆයිල් එක උඩින්ම ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන් OS ඉම්පෝර්ට් කරලා මෙන්න මෙහෙම os.environ environ ඊට පස්සේ මෙන්න මේක දෙන්න tf cpp minimum log level min log level මේක සේව් කරලා ඔයාලා ආයි රන් කළොත් ඔයාලට පෙනෙයි ටෙන්ස් එකයි වර්ෂන් එකයි විතරයි මෙන්න මෙහෙම වැටෙන්නේ කලින් අර වැටුණු ලොකු විස්තරයක් මේකේ මෙහෙම වැටෙන්නේ නැහැ මම මේක පොඩ්ඩක් ක්ලියර් කරන්න හරි එහෙනම් අපි ටෙන්ස් එකක් හදාගත්තා සිංගල් ස්කේල වැලියු එකකට මේකේ ඉන්ටිජර් 32 කියලා තමයි ආවේ මම මේකම කොපි කරලා ෆ්ලෝට් එකෙන් හදන එකක් පෙන්වන්න අපිට පුළුවන් මේක ලේසියෙන්ම 8.0 කරන්න 8.0 කරලා රන් කළොත් ඔයාලට පේනවා අපි පළවෙනි ටෙන්ස් එක අපිට ආවේ 8යි ඒක ආවේ ඉන්ටිජර් 32 දෙවෙනි ටෙන්ස් එක එනවා 8.0 ඒ කියන්නේ 8.0 ඒක ෆ්ලෝට් විදිහට ඊට පස්සේ මම කිව්වනේ අපිට මේකේ ෂේප් එකක් දෙන්න පුළුවන් කියලා අන්න ඒක තමයි මම දැන් කරන්න යන්නේ මම items a කියලා එකක් ගන්නම් tf.constant 10 20 30 40 50 60 shape එක මෙතන අපි දාමු දැන් මෙතන ඔක්කොම items කීයක් තියෙනවද ඔක්කොම items 6ක් තියෙනවා. ඒතර shape එක ඇත්තටම එන්න ඕනේ. දැන් මෙතන ගුණ වුණාම මෙතන එකයිනේ තියෙන්නේ එකයි. ඒතර අපිට පුළුවන් 3 අරක් 2 වගේ එකක් දාන්න. එතකොට 3කට 2 2 ගානේ එනවා. මෙන්න මේ විදිහට. මම මෙතන shape එක දාලා print එක දෙන්නම්. මෙතන තව මේකක් කියන්න ඕන හරි මේක අපි ඇත්තටම අහලා නැහැ මෙතන ඒකයි ඒර එක ආවේ මම ඒක සේව් කරන්න shape මෙතන sorry හරි ඔයාලට පේනවා මෙතන rows 3කට ඇවිල්ලා තිනවා columns 2කට shape එක. හරි. දැන් ඔයාලට තේරෙයි මොකද්ද මෙතන මේ shape එකෙන් වෙන්නේ කියන එක මම ඒකයි මෙන්න මෙහෙම උදාහරණයක් ගත්තේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ shape එකෙන් වෙන දේ. එහෙනම් අපි shape එක ගැන කතා කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ D type එක. දැන් කලින් මෙන්න මෙහෙම එනවනේ D type කියලා. අපිට මේක mention කරන්නත් පුළුවන්. අපි tense එකක් initialize කරද්දී. මේක මෙහෙම දීලා shape එක මෙහෙම දීලා මෙතනින් දුන්නොත් D type කියන එක tf.float32 වගේ එකක්. දැන් මෙතන 8නේ තියෙන්නේ ඒ වුණාට අපි මේක දැන් run කරොත් ඒක type එක float හින්දා මෙතන 8නේ තියෙන්නේ. එතකොට මේකේ type එක float හින්දා අපිට මෙතන ගන්න පුළුවන් 8.0 කියන එක. අපි වෙනම D type එක float කියලා mention කරාම මෙතන පේනවාට 8 point ගන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ matrix පැත්තේ ඔයාලට මතක නම් අර ඒකක න්‍යාස ඒ වගේ තිබු මට ඇත්තට මේ සිංහල නම් ටික මතක නැහැ. matrix
මම ටෙන්සර් කියන එකම යන්නම්. once මේ තියෙන්නේ එතකොට tf1s කියන්නේ මෙතන ones කියලා ටෙන්සර්ෆ්ලෝ එකෙන් දාන්න එකේවා කියන එක. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් එකේවා පේලි 4කට ගිහිල්ලා තියෙනවා. මතක විදිහට මේකට ඒකක න්‍යාසයක්ද කොහෙද කියන්නේ ඉංග්‍රීසි මේ සිංහලෙන්. එතකොට මේට්‍රික්ස් එක හරි ඊට පස්සේ මේ වගේම අපිට බිංදු ඒවා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම zeros කියලා. මේ ඇත්තරම ගොඩක් කියලාට යුස් වෙනවා මේ වගේ ෆිල්ටර්ස් වලදී. කියන්නේ දැන් නියුරල් නෙට්වර්ක් එකක අපි ෆිල්ටර්ස් යූස් කරන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් තමයි. මේ මෙතන දින ඒ තියෙන ෆිල්ටරේ ඔක්කොම ටික ගන්නවා. තව අපිට මේ වගේ ෆිල්ටර් එකක් යූස් කරොත් අපිට මුකුත්ම තොරතුරු ගන්නේ නැති විදිහට ෆිල්ටර් එකක් හදන්න පුළුවන්. ඔය එතකොට එක එක ඔය එඩිට් කරන ඇප් වල එහෙම මේ වගේ CNN ඇතුලේ මේ වගේව භාවිතා වෙනවා. ඒකේ අපිට අවශ්‍ය එජස් ෆිල්ටර් කරගන්න. එතකොට මේක එන්නේ බිංදු ඒවා 4 බිංදු ඒවා 16ක් එනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති ඩෙන්ටිටි මේට්‍රික්ස් කියලා කතා කරා. අපි මෙහෙම හරස් අතර විතරක් එකේවා තියෙනවා අනිත් ඒවා 0 වෙන ඒවා. එතකොට ඩෙන්ටිටි මේට්‍රික්ස් එකේ අපි ටෙන්සර්ෆ්ලෝ යූස් කරලා අපි ඒක හදනවා නම් අපිට ගොඩක් ලේසි විදිහට යාලා දීලා තියෙනවා මෙන්න මෙහෙම ටෙන්සර් A අපිට පුළුවන් tf.eye. එතකොට මෙතන දෙන්න පුළුවන් ප්‍රමාණය. එතකොට 5x5 එකක් එනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් print කරන්න පුළුවන් ටෙන්සර් A කියලා සේව් කරොත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මැද්දට එක ඒවා තියෙන විදිහට අපිට ටෙන්සර් එක ඇවිල්ලා තියෙනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් විදිහට. මම මේ වීඩියෝ එකෙන් බේසිකලි කවර් කරේ කොහොමද ටෙන්සර්ෆ්ලෝ එක ඉන්ස්ටෝල් කරන්නේ. ඒ වගේම ටෙන්සර්ෆ්ලෝ එක ගැන පොඩි විස්තරයක් දුන්නා. ඒ වගේම මේකේ තියෙන බේසික් බිල්ඩින් බ්ලොක් එක වන ටෙන්සර් එක ගැන කතා කරා. ඇත්තටම ටෙන්සර් එක කියන්නේ මල්ටි ඩිමෙන්ෂනල් ඇරේ එකක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.